Welcome to my YouTube channel Kalner with Amika. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට දිගටම අපේ වීඩියෝ බලන්න ඕන නම් අපිව subscribe කරලා bell icon එක click කරලා තව කට්ටියට බලන්න share කරලා like එකක් දාගෙන යන්න මතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. අද අපේ ගෙදරට ආවා ඉංග්ලන්ඩ් වලින් කපල් එකක්. මේ ගෙදර තියෙන ඔය ඉතින් පොඩි ගැමි ගියා. ඒක වෙන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා අපේ අම්මත් එක්ක කෑම හදනවා. ලංකාවේ කෑම තමයි හදන්නේ ඉතින්. ඔයාලටත් පුළුවන් ඕන මේක කහගන්න. ඒක නිසා පුළුවන් අපි යාට දුන්නා ඉතින් සම්බෝලයක් කවරක දැන් යායි බරලා ඉතින් දැන් අපි වැඩේටයි වහින්නයි යන්නේ. ඒගොල්ලෝ හතමු කිව්වේ බණ්ඩක්කයි වට්ටක්කයි ගොඩාරියක් කෑම හදලා තියෙන්නේ. ඒ අතරින් ඒගොල්ලෝ ඉතින් හදනවා වට්ටක්කයි බණ්ඩක්කයි පරිප්පුයි. දැන් ඒගොල්ලෝ ඒවට අවශ්‍ය ලුණු මිරිස් onion garlic දේවල් තමයි කපා ගන්න. ඒගොල්ලෝ ලස්සන කපල්ලයක් ඉතින්. ඒගොල්ලන්ට අපි කියලා දෙන ගමන් දැන් ඉතින් කපාගෙන යනවා. ඒගොල්ලෝ ලුණු කපලා ඉවරයි. දැන් ඉතින් තක්කාලි ටික කපා ගන්න. බලන්නකො දෙය දෙන්න විදිහට හිනාව. රටවල ඉතින් ඔය වගේ දේවල් නෑ. කැපුවා දැම. ලංකාවේ කෑම හදන්න ගියොත් පොඩ්ඩක් වෙන රටවලට වඩා අමාරුයි. ලංකාවේ කට්ටියට නම් ඉතින් ලේසි. ඒගොල්ලන්ට පොඩ්ඩක් අමාරුයිනේ. ඒක වට්ටක් කපාගෙන බලන්න මේගොල්ලෝ පරිස්සමෙන් ලස්සන කපා ගන්න විදිය. අපේ අම්මා කිව්වා ඉතින් මේ ටික වන්දට දාන්න කියලා. ඒගොල්ලන්ට අපි දුන්නා ඉතින් කොකනට්. ඒ කියන්නේ පොල් මිරිකන්. ඒගොල්ලෝ බලන්නකො පොල් මිරිකන් ලස්සන ඉතින්. ඒගොල්ලන්ට රටවලදී ඒව නැහැ ඉතින් ඒගොල්ලෝ ෆොටෝ ගහගෙන ඒව ඉතින් ඒගොල්ලෝ මතක තටාන විදිහට තියාගන්න. මම ආයෙමත් කියනවා. ඔයගොල්ලන්ට මේක දිගට බලන්න ඕන නම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. දැන් හදන්න ඉතින් අපි පොල් මිරිකන්. අපි ඉතින් පොල් ටිකෙන් පළවෙනි කිරි ටික ගත්තා. ඒ ටික අපි දැන් අරන් තියාගන්නවා ඉතින් අපි හදන කෑම වල අන්තිම ටිකේදී දාන්න. දෙවනියට හදන මේ කිරි එක හදාගන්න. ඒක දැන් හදලා ඉවරයි. දැන් අපි කරන්නේ ඉතින් අර කපාගත්ත ලුණු මිරිස් ඊට පස්සේ සුදු ලුණු ඒව ටික කෑම වලට සමානව දාගන්න. බලන්න ඔයගොල්ලෝ ලස්සනට තේ ටික දාන විදිය. ඒ වගේම ඉතින් කැමති නම් එන්න පුළුවන් ඉතින්. අපේ පැත්තේ ඇවිල්ලා කෑම විලා කාලා පොඩ්ඩක් එන්ජොයි කරලා යන්න පුළුවන්. දැන් හදන්න ඉතින් හදාගත්ත වට්ටක්කයකටයි බණ්ඩක්කයකටයි පරිප්පුවකටයි තුන පහ මිරිස් ලුණු ඒ ටික මේ දාගන්න. බලන්න ඒගොල්ලෝ ෆොටෝ ගන්න ෆෝන් අරගෙන කැමරා අරගෙන ලස්සන වැඩේ කරන විදිය. ඉතින් පට්ට හතරුණ ඇවිල්ලා. ගන්නෝගේ තරම ඇදලා ඉන්න විදිය. කොහොමද අපි කෑම දුන්නා. දැන් අපි ඒගොල්ලෝ දුන්න කලවම් කරන්න වට්ටක්කගේ කලවම් කරනවා. ඉතින් එයා වට්ටක්ක ටික තලනවා. දැන් ඉතින් බාගට තම්බිලා තමයි තියෙන්නේ. බණ්ඩක්ක එකයි පරිප්පු එකයි. පරිප්පු එක හැඳි ගන්නවා
පළවෙනි මිල්ක් එක. දැන් ඒක දාලා කලවම් කරන ගමන් ඉන්නේ. රස්නේ දිගල බලන විදිය අල්ලලා. අපි දැන් ඒකට පොල් ගෙඩියක් බිඳලා ඒ පොල් වතුර ටික ඒගොල්ලන්ට බොන්න දුන්නා. නෝන්ලන් එපා කිව්වා. මහත්තයා නම් බොනවා තව ටිකක් ඉතින්. සැලුට් එක ගානවා කියලා කියන්නේ ඉතින්. ඔන්න දැන් ඉතින් බින්දගත්ත පොල් ගෙඩිය ඒගොල්ලෝ ගානවා. දැන් ඒගොල්ලෝ හදාගත්ත කෑම කෑවා.